ඕගොල්ලෝ වාහනේ සර්විස් කරනකොට වාහනේ යටට අන්ඩබොඩි එකට තෙල් අල්ලනවාද? ඒ ගැන තමයි මේ කියන්න යන්නේ. කිසිම වෙලාවක තෙල් අල්ලන්න එපා. මොකද ඔය තෙල් අල්ලනවා කියන අය ඒක හොඳයි කියන අය කියන හේතුව තමයි ඔය තෙල් හින්දා වාහනේ අන්ඩබොඩි එක දිරන්නේ නැහැ. දිරීම අඩු වෙනවා කියන එක නෑ. ඒක වැඩි වෙන එක වෙන්නේ. ඒ වගේම තව කාරණා ගණනාවක් වෙනවා. ඒක මම පැහැදිලි කරන්නම්. රයිට්, මං ඉන්නේ මේ වාහනයක් යට. වාහනේට තෙල් ඇල්ලුවා කියන්නකෝ. ඔයා තෙල් ඇල්ලුවට පස්සේ මොකක්ද දන්නවද වෙන්නේ? ඒ තෙල් වල තියෙන කිමිකල් හින්දා මේ වාහනේ යට තියෙනවා බුෂ් වර්ග තියෙනවා. රබර් හෝස් තියෙනවා. මේ වගේ වයර් වලට යන කේසින් තියෙනවා. මේ ඔක්කොටම අහිත කරයි. සමහරක් බුෂ් වර්ග, සමහර හෝස් වර්ග මෙලෙක් වෙනවා, සොෆ්ට් වෙනවා. සමහරක් ඒවා හાર્ඩ් වෙනවා. ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? මේ රබර් හෝස් වල, රබර් බුෂ් වල ආයු කාලය අඩු වෙනවා. ඒ වගේ මතක තියාගන්න මේ තෙල් එකක් මේකට ඇල්ලුවා කියන්නකො මේ අන්ඩර් බොඩි එකට. මේ තෙල් එක ඝන වෙන්නේ නැහැනේ. තෙල් විදියට හිටිනවා. ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? පාරේ වාහනේ යනකොට තියෙන දූවිලි ඔක්කොම මේ තෙල් වල බැඳෙනවා. ඊට අමතරව පාරේ තියෙනවා යකඩ පාටිකල්ස්. මේ වාහනේ යනකොට ඒ තියෙන යකඩ පාටිකල්ස් ඇවිල්ලා මේ තෙල් වල බැඳෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වැස්සක් ආවම වතුර වලකින් ගියාම වතුර එනවා මේ යකඩ පාටිකල්ස් වලට. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ යකඩ පාටිකල්ස් මලකට කනවා. ඒ මලකට කෑවට පස්සේ දැන් තෙල් තියෙනවා, තෙල් වලට උඩින් යකඩ පාටිකල්ස් තියෙනවා, යකඩ පාටිකල්ස් මලකට කනවා. ඒ හින්දා මේ වාහනේ යට දිරන්න ගන්නවා. මොකද යකඩ පාටිකල්ස් මලකට කෑවම ඒ මලකට මේ වාහනේට අල්ලනවා. එතකොට දිරා යාම ඉක්මන් වෙනවා. ඉතින් මතක තියාගන්න සමහර ඉන්දියන් වාහන වලට ඇරින්න බොහොමයක් අනික හැම වාහනයකටම වගේ අන්ඩර් බොඩි කෝටින් එකක් කියනවා. දැන් මේ තියෙන්නේ මේ වාහනේ අන්ඩර් බොඩි කෝටින් එක මේ පේනවද? මේක ඝන වෙලා තින්නේ, මේක තෙල් වගේ නෑ. ඉතින් මේක කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු 20ක් 25ක් විතර යනකොට ඔය වාහනේක අන්ඩර් බොඩි කෝටින් එක ගැලවෙන්න පුළුවන්. හයි ප්‍රෙෂර් අල්ලනකොට කාලයක් යනකොට අපි ටින්කරින් කරා නම් ඒ වගේ දෙයකදී මේක ගැලවෙන්න පුළුවන්. ඊට පස්සේ කරන්න ඕනේ මොකක්ද දන්නවද? මේකට පුළුවන් අපිට අන්ඩර් බොඩි කෝටින් එකක් ගහන්න. තෙල් නෙමෙයි, ස්පෙෂල් අන්ඩර් බොඩි කෝටින් තියෙනවා. ඒක ඇප්ලයි කරන්න. දැන් ඔයා ගාව තියෙන ඉන්දියන් වාහනයක් නම් ඒකේ අන්ඩර් බොඩි කෝටින් එකක් නැත්තම්, දැන් මේ වගේ එකක් නැත්තම් ඒකට ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් ඒකක් අරගෙන අන්ඩර් බොඩි කෝටින් එක ඇප්ලයි කරන්න කිසිම වෙලාවක තෙල් අල්ලන්න යන්න එපා. වාහනේට ලොකු හානියක් වෙනවා මම ඔය කිව්ව විදියට. රයිට්? එහෙනම් බොහොම ස්තුතියි.